අයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසයේ හරිම වැදගත් කතාවක් ගැන. ඒ තමයි එකිනෙකට වෙනස් සංස්කෘතීන් දෙකක් ගැටුණාම මොකද වෙන්නේ කියන එක. ඒ ගැටුමෙන් ඇතිවුණු අලුත් පිබිදීමක් ගැන මේක ඇත්තටම හරිම අපූර්ව කතාවක්. දැන් මේ පේන ගොඩනැගිල්ල දිහා බලන්නකෝ. මේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය. අද මේක දැක්කම හිතෙන්න පුළුවන් මේක තවත් එක ලස්සන පරණ ඉස්කෝලයක් කියලා. ඒත් මේ ගොඩනැගිල්ල නිකන් ගොඩනැගිල්ලක් නෙවෙයි. මේක පිටපස්සේ තියෙන්නේ මුළු ශ්‍රී ලංකාවම වෙනස් කරපු දැවන්ත කතාවක්. ඒ තමයි විදේශීය බලපෑමක් ආවහම ඒකට දේශීයව ප්‍රතිචාර දක්වපු විදිහ ගැන කතා. හොඳයි. එහෙනම් මේ කතාව අපි දිගහරින්නේ මෙහෙමයි. මුලින්ම බලමු මේ පීඩනයට ලක්වන සංස්කෘතිය මොන වගේද කියලා. ඊට පස්සේ අපි කතා කරනවා මිෂනරි ව්‍යාපාරය ගැන. එයාලා පාවිච්චි කරපු උපක්‍රම ගැන. ඊළඟට ඒකට ප්‍රතිචාරයක් විදිහට ඇති වුණු මහා පිබිදීම. ඒ වගේම අන්තිමටම මේ පිබිදීම ඇතිවෙන්න ඇත්තටම හේතු වුණේ මොනවද කියලාත් අපි බලමු. හරි. එහෙනම් කතාව පටන් ගමු. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ යුරෝපීය බලවතුන් එන්න කලින් ලංකාවේ තිබුණේ සියවස් ගාණක් පරණ හොල්දට ස්ථාපිත වෙච්ච සමාජයක්. Tamanටම ආවේනික සංස්කෘතියක් තිබුණා. ඒත් අලුත් බලපෑමක් එක්ක මේ හැමදේම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ කාල රේඛාවෙන් මේක පැහැදිලි වෙනවා. බලන්න පෘතුගීසි ලන්දේසි කාලවලදීත් ආගමික බලපෑම් තිබුණා. හැබැයි ඒ යාළගේ පාලන ප්‍රදේශවලට විතරයි. ඒ කියන්නේ තැනින් තැන. නමුත් 1815 දී මුළු ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට යටත් වුණාට පස්සේ අන්න එතර තමයි ලොකම වෙනස වෙන්නේ. මොකද එතකොට මේ බලපෑම මුළු රටටම එකම විදිහට එකම පාර දෙන්න පටන් ගන්නවා. හොඳයි. එතකොට මේ බලපෑම එල්ල කරේ කවුද? බ්‍රිතාන්‍ය පාලනයත් එක්කම රජයේ සම්පූර්ණ අනුග්‍රහයත් ඇතුව හරිම සංවිධානාත්මක විදිහට ක්‍රිස්තියානි ධර්මය පතුරවන්න විශේෂ කණ්ඩායම් ලංකාවට එන්න පටන් ගන්නවා. මේ කණ්ඩායම් අතර ලන්ඩන් මිෂනරි සමාගම, බැප්ටිස්ට්, වෙස්ලියන් වගේ බ්‍රිතාන්‍ය කණ්ඩායම් හිටියා. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවෙන් පවා කණ්ඩායම් ආවා. ඉතින් මේ හැම කණ්ඩායමක්ම එකතු වෙලා කරපු මේ දැවැන්ත මෙහෙයුමට තමයි අපි මිෂනරි ව්‍යාපාරය කියලා කියන්නේ. හැබැයි මේ අය වැඩේට බැස්සේ නිකම්ම ආගම ගැන දේශනා කරලා විතරක් නෙවෙයි. එයාලා පාවිච්චි කළේ ඊට වඩා ගොඩක් සියුම් එකිනෙකට සම්බන්ධ වුණු උපාය මාර්ග ගණනාවක්. ප්‍රධාන වශයෙන් මෙයාලා අංශ 3ක් හරහා තමයි සමාජයට ඇතුල් වුණේ. ඒ අධ්‍යාපනය, පොත්පත් ප්‍රකාශනය සහ සමාජ සේවා කියන අංශ 3. දැන් බලන්න අධ්‍යාපනය කියන මේවලම එයාලා කොච්චර සූක්ෂමව පාවිච්චි කරාද කියලා. එක පැත්තකින් ගම්වල ඉස්කෝලා හදලා සිංහලෙන් දෙමළෙන් ඉගෙනුවා. ඒකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට ලං වුණා. අනික් පැත්තෙන් නගරවල ඉංග්‍රීසි මාධ්‍ය පාසල් ඇති කරා. ඒකේ මුනේ මොකක්ද? ඒ කාලේ හැමෝම බලාපොරොත්තු වුණු රජයේ ලොකු රස්සාවලට කෙලින්ම පාරක් හැදුනා. ඉතින් මේ හරහා බ්‍රිතාන්‍ය පාලනයට පක්ෂපාතී අලුත් ප්‍රභූපන්තියක් නිර්මාණය වුණා. ඊළඟට එයාලා පාවිච්චි කරපු තවත් ප්‍රබලම ආයුධයක් තමයි මුද්‍රණ තාක්ෂණය. හිතන්නේ ඒ කාලේ හැදියට ඒක ලොකු දෙයක්. එයාලා මුද්‍රණාල පිහිටුවා. බයිබලය සිංහල දෙමළ භාෂාවලට පරිවර්තනය කරලා මුද්‍රණය කළා. ඒ විතරක් නෙවෙයි මාසික තෑග්ග, උරගල වගේ සංග්‍රහහරහා බෞද්ධ හින්දු වතාවත් තේරුමක් නැති දේවල් කියලා විවේචනය කරමින් පත්‍රිකා දහස් ගණන් බෙදුවා. තුන්වෙනි ක්‍රමය තමයි සමාජ සේවා. මේක ඇත්තටම හරිම සූක්ෂම ක්‍රමයක්. මොකද ලෙඩෙක්ට උදව් කරනකොට, දුපත් කෙනෙක්ට ආධාර කරනකොට එයාලා කෙලින්ම මිනිස්සුන්ගේ හදවතට කතා කළා. මේ විදිහට ප්‍රජාව ඇතුලේ ලොකු විශ්වාසයක් දිනාගන්න, සම්බන්ධකම් හදාගන්න එයාලට පුළුවන් වුණා. හොඳයි. දැන් මෙච්චර දේවල් වෙනකොට දේශීය ජනතාවත් මේකට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. අන්න එතන තමයි කතාවේ වැදගත්ම හැරුම් ලක්ෂ්‍යය. ප්‍රභූ පවුල් වල සමහර තරුණියෝ තමන්ගේ පරම්පරාවෙන් ආපු ආගම් සහ නම් පවා අතහැරලා රජයේ ලොකු තනතුරු ගත්තා. මේ වගේ වාර්තාවලින් අපිට පේනවා විශේෂයෙන්ම නගරබදව ආගම මාරු කරන්න කොයිතරම් සමාජ පීඩනයක් තිබුණද කියලා. ඉතින් මේක ලොකු සංස්කෘතික ආතතියක් ඇති කළා. ඒක පැහැදිලි. ඉතින් මේ මිෂනාරි ක්‍රියාකාරකම් දිහා බැලුවම අපිට පැති දෙකක් දකින්න පුළුවන්. එක පැත්තකින් අධ්‍යාපනය වගේ ශාස්ත්‍රවල ලොකු දියුණුවක් ඇති වුණා. ඒක ධනාත්මක දෙයක්. හැමෝම ඒක පිළිගත්තා. ඒත් ඒ එක්කම අනික් පැත්තෙන් තමන්ගේ සංස්කෘතියට, ආගමට ලොකු තර්ජනයක් එල්ල වෙනවා කියන බයත් මිනිස්සු අතර වැඩි වෙමින් තිබුණා. හොඳයි. එහෙනම් ප්‍රශ්නේ මේකයි. මේ පිබිදීම, මේ පුනර්ජීවනය ඇතිවෙන්න බලපාපු නියම හේතුව මොනවද? බෞද්ධ, හින්දු, ඉස්ලාම් කියන හැම ප්‍රජාවක්ම එකට නැගී සිටින්න පෙළමුණේයි. හේතු කිහිපයක්ම එකට එකතු වුණා.
එකක් තමයි දේශීය ආගම් වලට කෙලින්ම එල්ල වුණු විවේචන. ඊළඟට රාජ්‍ය ඉංග්‍රීසියටම මුල් තැන දීලා සිංහල සහ දෙමළ භාෂා නොසලකා හැරීම. ඉතින් මේ හැම දෙයකින්ම මිනිස්සුන්ට හිතුණා අපේ අනන්‍යතාවය නැති වෙලාම යයිද කියලා. අන්න ඒ බය තමයි මේ හැම ප්‍රජාවක් අතරෙම ප්‍රබල පිබිදීමක් ඇති කරන්න ගිනි පුපුරු උනේ. ඉතින් මේ හැමදේම සාරාංශ කරොත් ජාතික සහ ආගමික පුනර්ජීවනය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ 19 වෙනි සියවසේ අගභාගයේදී යටත් විජිත බලපෑම් වලට ප්‍රතිචාරයක් විදිහට ලංකාවේ බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ප්‍රජාමන් තමන්ගේම සංස්කෘතිය, භාෂාව, ආගම රැකගන්න එකතු වෙලා වැඩ කරපු එකටයි. ඉතින් අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ මේ ඉතිහාස කතාව අපිට ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. සංස්කෘතීන් දෙකක් එකිනෙක ගැටෙනකොට ඒ ගැටුමේ අවසාන ප්‍රතිඵලයේ තීරණය කරන සාධකය මොකක්ද? ඒක බලයද, අධ්‍යාපනයද, නැත්නම් අනන්‍යතාවය රැකගැනීමේ උවමනාවද? මේක ඇත්තටම හිතන්නට වටිනා ප්‍රශ්නයක්.